ආයිබෝන් යාළුවනේ සුබ දවසක් ඔයගොල්ලොන්ට මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ දෝසේ කන්න සාම්බාරු හොද්දක් හදා ගන්න ආකාරය. අපි බලමු ඒ සඳහා අවශ්‍ය මොනවද කියලා. අපි මුලින්ම බිත්තර 3ක් පමණ තම්බගෙන තියෙනවා. ඊපස්සේ අලගෙඩි 3ක් 4ක් වගේ තම්බ ගන්න ඕන මේ ආකාරයට. ඊට පස්සේ බීලුණු ගෙඩියක් කපාගෙන තියෙනවා මම. ඒ වගේම රම්පේ කරපිංචා අවුමිදිස් තක්කාලි ගෙඩියක් කපාගෙන තියෙනවා. සුදු ලුණු මේ වගේ මේ චොප් කරගෙන තියෙනවා. ඊට පස්සේ සුදු කැටයක් අරන් තියෙනවා මම මේක රස කර ගැනීම සඳහා. ඒ වගේම අරගත්තා මිරිස් කුඩු කහ කුඩු අබ ස්වල්පයක් ඒ වගේම 3-5 ලුණු සෝස්. හරි යාළුවනේ අපි දැන් බලමු කොහොමද මේ සාම්බාරු එක හදාගන්නේ කියලා. මම මුලින්ම මේ වගේ භාජනයක් අරගෙන ඒකට මේ තම්බාග තල එකතු කරගන්නවා. ඊට පස්සේ අපි මේක හොඳින් පොඩි කරගන්න ඕනේ. හොඳින් පොඩි කරගන්න ඕනේ. මේ ආකාරයට හොඳට පොඩි කරගන්න ඕනේ. ඊට පස්සේ ඒක බිත්තරත් එකතු කරලා බිත්තර මේ දෙක ටික හොඳින් පොඩි කරගන්නවා. පොඩි කරගන්නවා. ඒ වගේම යාළුවනේ මම මේ සඳහා පරිප්පු ස්වල්පයක් භාවිත කරනවා. ඒක මේ මුලින්ම සෝදා මේකෙන් තියලා තියන්න ඕන ටිකක් වෙලා. හොඳයි යාළුවනේ මම දැන් අර අල ටිකක් විතරක් හොඳින් පොඩි කරගත්තා. ඊට පස්සේ මේ වගේ වාජනයක් ලිපේ තියාගෙන ඒකට තෙල් ස්වල්පයක් එකතු කරගන්නවා. දැන් තෙල් එකත් වේගෙන ඉතින් මේ වගේ අප ස්වල්පයක් එකතු කරගන්නවා නම් ඊට පස්සේ ඒට කපාගත් බීලුණු එකතු කරගන්නවා. ඒ වගේම සුදු ලුණු ටිකත් එකතු කරගන්නවා මේ වෙලාවේ. ඒ වගේම රම්පේ කරපිංචා ටිකක් මම එකතු කරගෙන මම හොඳින් බැද ගන්නවා. මේ ආකාරයට මේ ටික බැද ගන්න ඕනේ. මේ ලුණු ටික බැදීගෙන ඉද්දී ඊට පස්සේ ඒට මම එකතු කරගන්නවා මේ වගේ තක්කාලි ටික එකතු කරගන්නවා. ඒ ටික හොඳට ටෙම්පරාදු කරගන්නවා. ඊට පස්සේ මම මේකට මිරිස් කුඩු තේ හැඳි 2ක් පමණ එකතු කරගන්නවා. ඒ වගේම කහ කුඩු ස්වල්පයක් එකතු කරගන්නවා. ඒ වගේම 3-5 කුඩු තේ හැඳක් පමණ ලුණු කුඩු ස්වල්පයක් එකතු කරගෙන මේ හොඳින් කලවම් කරගන්න ඕනේ. මේ තෙම්පරාදු වෙද්දී මේට වතුර ස්වල්පයක් එකතු කරගන්න ඕනේ. ඒ වගේම මේට මම මේ වෙලාවේදී එකතු කරගන්නවා සෝස් හැඳි 3ක් පමණ එකතු කරගන්නවා. එයත් හොඳින් මිශ්‍ර කරගන්නවා. ඊළඟට මම මේ වගේ සුප් කැටයක් එකතු කර ගන්නවා. ඊට පස්සේ මේට මම මේ වගේ තක්කාලි ටික එකතු කරගන්නවා. තක්කාලි ටික එකතු කරලා මේක හොඳින් කලවම් කරගන්න ඕනේ.
රස වැඩි කරගන්න තමයි මම මේ පිටකට එකතු කරගන්නේ. දැන් මම අර සම්බා පොඩි කරගත්ත අල සහ බිත්තර එකතු කරගන්නවා මේ වෙලාවේ. මේවත් හොඳින් මිශ්‍ර කරගන්නවා මේම. දැන් මේකට මම තව අතුරු ස්වල්පයක් එකතු කරගන්නවා. හොඳින් මිශ්‍ර කරගන්නවා. ඊට පස්සේ මම මේකට කලින් මට පෙන්වන්න බැරි වුණා. ඒත් මේකට මම පරිප්පු ටිකක් සෝදලා තියාගත්තා. ඒ ටිකක් දැන් එකතු කරගන්නවා මේ වෙලාවේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට හොඳින් මික්ස් කරගන්න ඕනි. ඊට පස්සේ අපි මේක තැම්බෙන්න ඕනි හින්දා තව වතුර කෝප්පයක් විතර එකතු කරගන්න ඕනි මේ විදිහට. ඊට පස්සේ මේක විනාඩි 5ක් විතර තැම්බෙන්න දෙන්න ඕනි ලිපේ.